මුලින්ම පාර්ලිමේන්තුවට ආපු වෙලාවේ මටයි රෝහිත අබේගුණවර්ධනටයි නම පට බැන්දා වල් පැල දෙකක් පාර්ලිමේන්තුවට ආවා කියලා. කමක් නැහැ. අද ඇඹිලි පිටිය පැත්තේ ඕගොල්ලෝගේ MPP ගංජා පැලත් මේක ASCII තියෙනවා. ඒ ගැනත් මම මේ වෙලාවේ කියන්න ඕන වල් පැල ASCII ගංජා පැල ආපු එක ගැනත් කියන්න ඕන. ඒ වගේම ගරු කතානායකතුමනි ආණ්ඩුව බිලියන 500ක් වෙන් කර ගන්නවා. හැබැයි පෞගිය ආපදාවලට මං හිතන්නේ මේ රටේ ඇතිවෙච්ච දරුණුතම ආපදාව තමයි මේ පෞගිය මාසේ ඇතිවෙච්ච මේ පෞගිය දිනවල ඇතිවෙච්ච ආපදාව. අදත් බදුල්ලට වහිනවා. මම පාන්දර 3ට ආවේ තාමත් බදුල්ලට වහිනවා. හැබැයි මේ වෙලාවේ කියන්න ඕන ආණ්ඩුවට දැන් තියෙන්නේ ආණ්ඩුවේ පොරොන්දු දීලා ආපු අලුත් වැඩ නෙමෙයි මේ තියෙන වැඩ ටික කරන්න. පෞගිය කාලේ කෙරිච්ච නැති කරපු වැඩ දැන් උදාහරණයක් වශයෙන් පළවෙනි නිවාස ගම්මුදාව හැදුවේ ප්‍රේමදාස මහත්තයා වියලුව ආසනේ වාසනාගම කියන ගමේ. ඒ ගමට යන්න බෑ දැන්. ප්‍රේමදාස මහත්තයා පළවෙනි වාසනා ගම්මුදාව හදපු වාසනාගම කියන ගමට යන්න බෑ. ඒ පාර ගල උඩ වැහිලා පස්කඳු වැටිලා. අන්න ඒවා සුද්ධ කරලා පාරවල් හදන්න තමයි දැන් තියෙන්නේ. ඊළඟට ඊයේ සමන්ත විද්‍යාරත්න මහත්තයා ගිහිල්ලා උමාඇල වැව් මං හිතන්නේ ඇල හදලා ගොවි සංවිධාන වලින් තාවකාලිකව වැලි කොට්ට ගහලා ඇල හැදුවා. ඒකල පිරිත් වතුර දැම්මා. බොහොම හොඳයි. ආණ්ඩුවට අපි කියනවා ආණ්ඩුව පිරිත් වතුර දාපු පළවෙනි වැඩේ ඔය. ආගම සිහි කරලා වැඩක් පටන් ගත්තා නම් ඒ ගැන මම සතුටු වෙනවා. මොකද පහුගිය මේ අවුරුද්ද තුල ආගම පැත්තකටවත් ගණන් ගන්න නැතුව තමයි මේ ආණ්ඩුව වැඩ කරේ. එක්කෝ මුස්ලිම් හින්දු ආගම එක්කෝ ඉස්ලාම් ආගම එක්කෝ බෞද්ධ ආගම මොන ආගමක හරි ආගමක් නැතුව තමයි ප්‍රාදේශීය සභාවකවත් අඩුම වශයෙන් ආගම සීපත් කරේ නැහැ. ඒ නිසා මොකක් හරි ගස් ගල් වලටත් වදින වෙලාවේ මොකක් හරි ආගමක් සීපත් කිරීම ගැන මම සතුටු වෙනවා මේ ආණ්ඩුව. මොකද මේ ඊයේ පිරිත් වතුර ටිකක් දාලා නැවත පටන් ගත්තා. අන්න මස්ත බාල්දුව යන්න කියලා. අන්න එහෙමවත් හිතිච්ච එක ගැන මම මේ ආණ්ඩුවට සතුටු වෙනවා. ඊළඟ එක තමයි අද වෙනකොට බදුල්ල දිස්ත්‍රික්කය ගැන මම කතා කරොත් බදුල්ල දිස්ත්‍රික්කයේ භාගයට භාගයක් මේ ආපදාවට ලක් වෙලා තියෙනවා. පාරවල් ඉවරයි, ගෙවල් ඉවරයි. අද මෙතන මහාමාර්ග රාජ්‍ය ඇමතුමා ඉන්නේ ඉඳ මම කියන්න ඕන මල්වත්ත ගාව හග්ගල මල්වත්ත ගාව පාරේ බස් එක නවත්තලා පාර ඇරියා කියලා කිව්වට ඒක පාර ඇරලා තියෙනවා. බස් එක නවත්තලා බැහැලා යනවා. හැබැයි බස් එක තාම අවදානම්. ඒ වගේම ලුණුගල 19 කනුව බස් එක බැහැලා බස් එකෙන් බැහැලා මිනිස්සු එහා පැත්තට ගිහලා යනවා. ඒකත් පාර අවදානම්. ඒ වගේ ලොකු වැඩ කොටසක් ඕගොල්ලන්ට කරන්න ඉතුරු වෙලා තියෙනවා. මේ බිලියන 500 නෙවෙයි බිලියන 1000ක 2000ක පාඩු තියෙනවා හදලා ඉවර කරන්න. ඉතින් ඒ ගැන ඔබතුමාලාගේ අවධානය යොමු කරගන්න ඕන. මම අපි මේක දේශයෙන් බලන්නේ නැහැ. ජනාධිපතිතුමා පහුගිය දවසක සංවර්ධන කමිටුවට මේ ආපදා ගැන කතා කරන්න ආපු වෙලාවේ බදුල්ල දිස්ත්‍රික්කයෙන් සහභාගී වුණේ මම විතරයි. බදුල්ල දිස්ත්‍රික්කයෙන් විපක්ෂයෙන් මම විතරයි සහභාගී වුණේ. හැබැයි ජනාධිපතිතුමා ආපු රැස්වීමේ ජනාධිපතිතුමා දන්නේ නැහැ විපක්ෂයෙන් മന്ത്രി කෙනෙක් පිටිපස්සේ වාඩි වෙලා හිටියා කියලා. කවුරුත් ජනාධිපතිතුමාට ඒක දැනුම් දීලවත් නැහැ. රැස්වීම ඉවර වෙලා බලනකොට තමයි ජනාධිපතිතුමා මට කතා කරලා කිව්වා ඔයත් හිටියද මේ රැස්වීම කියලා ඇහුවා. ඕක තමයි අලුත්ම තත්ත්වය. අපිට කියනවා උදව් කරන්න කියලා එන්න කියනවා. අපි ගියාම 750කටවත් ගණන් ගන්න නැති තත්ත්වයට පත් කරලා තියෙනවා. ඒක හැබැයි ජනාධිපතිතුමාගේ වැරද්දක් නෙමෙයි. මේ සමහර කුහක දේශපාලඥයෝ ඒක ජනාධිපතිතුමාට දැනුම් දීලවත් නැහැ. අඩුම වශයෙන් මේ විපක්ෂ මිනිහෙකුත් අපේ රැස්වීමනේ මේ රැස්වීමට ඇවිල්ලා ඉන්නවා කියලා. ඒකත් මම මේ වෙලාවේදී කියන්න ඕන. ඒ වගේම රංවල මහත්තයාත් ඉතින් ආපදා අස්සෙම මේකත් කියන්න ඕන. රංවල මහත්තයාත් ආපදා අස්සෙම දැන් ආපදා දෙකක් කරගත්තා. එකක් ඔය පුටුවෙන් ආපදාවක් කරගෙන ඇයින් වුණා ඊට පස්සේ ගිහලා තවත් ආපදාවක් කරගත්තා. රංවල මහත්තයාට බැලුම් පුම්බන්න ඕනේ නැහැ. රංවල මහත්තයාගේ මූණේ මිරිකුව අරක්කු භාගයක් ගන්න පුළුවන්. හොඳට මම බොන මිනිහාගේ මූණේ හොඳට පේනවා. මෙයා බොනවද මෙයා නොබොනවද කියලා. ඒ නිසා රංවල මහත්තයාගේ ආයේ බැලුම් පුම්බන්න ඕනේ නැහැ. එයා කොහොමද බොනවා බඩු දාන කෙනෙක් තමයි. එයා ගැන මූණ දැක්කම පේනවා. ඒ ගැනත් මේ වෙලාවේදී කියන්න ඕනේ. ඉතින් ඒවා රංවලට එකක් තව කාටවත් එක නීතියක් වෙන්න බෑ මේ රටේ. නීතිය කාටවත් පොදුයි. නීතිය කාටවත් සමානයි. හැබැයි ඒක රංවලට එකක් තව කාටවත් එකක් වෙන්න බෑ. ඒකත් මේ වෙලාවේදී කියන්න ඕන. ඊළඟට මේ වෙලාවේදී කියන්න ඕන හමුදාව විශාල වැඩ කොටසක් කරා මේ ආපදා වෙනුවෙන්. හැබැයි මේ හමුදාවේ මහා ලොක්ක පුටුවල ඉඳගෙන අර ගිහිල්ලා වැලිකොට්ට ගාපු හමුදාවේ මාසෙක වැටුප මේ දවසක වැටුප කපනවා මේ මිනිසුන්ගේ. ඒ මිනිසුන්ගේ දවසක වැටුප නෙවෙයි මේ මිනිසුන්ට දවස් 5ක වැටුපක් මාසෙක වැටුපක් දෙන්න ඕනේ මේ මිනිස්සු කරපු සේවයට. ඒ මිනිස්සු දන්නේ නැතුව මේ මිනිස්සු ගිහිල්ලා අර ඉස්කෝලවල වල ප්‍රජාශාලාවල් වල ඉඳගෙන වැඩ කරන්නේ.
ඒ මිනිස්සුගේ පඩියෙන් කපනවා ලොකු ලොක්කෝ මහා පුටුවල ඉඳගෙන හමුදාවේ සොල්දාදුවගේ පඩිය කපනවා. දවසක වැටුපක් ආපදා වලට දෙන්න කියලා. ඒ මිනිස්සු දන්නෙත් නැහැ. ඉතින් අන්න ඒ වගේ වැඩ මේ වෙලාවේ දෙනවා. ඒකම කියන්න ඕනේ මේ ආපදා තත්ත්වෙත් එක්කම රාජ්‍ය පරිපාලනයේ ග්‍රාම සේවක මාත්‍යයි MPP කාර්යාලයේ ග්‍රාම සේවකයි දෙන්නෙක් ඉන්නවා. මේ රුපියල් 25000 දෙන්න MPP කාර්යාලයේ ග්‍රාම සේවක මාත්‍යයි නිල නොලත් ග්‍රාම සේවක මාත්‍රු දෙන්නෙක් යනවා. MPP එක්කෙනා යනවාගේ අර ග්‍රාම සේවකත් එක්ක දැන් ග්‍රාම සේවකටත් වදයක් වෙලා තියෙන්නේ. අර ගෙදරට දෙන්න එපා කියනවා, මේ ගෙදරට දෙන්න කියනවා, අරයා වෙන පක්ෂයක කියනවා, මෙයා වෙන පක්ෂයක කියනවා. එහෙම කරන්න බෑ. මේක ඕගොල්ලොන්ගේ ආණ්ඩුව ආවේ සිස්ටම් චේන්ජ් කරන්න. සිස්ටම් චේන්ජ් කරන්න ආණ්ඩුව ආවනම් ආණ්ඩුව දැනගන්න ඕන මේ වැඩේ හරියට කරන්න. මේක දේශපාලනය කරගන්න එපා. 25000 දෙන්න, 50000 දෙන්න, ගෙවල් දෙන්න. ඒ මිනිස්සුන්ට මේ ගම් වතුර ගැලුවේ MPP එකට එක ගම් වතුරක්, සමගි ජන බලවේට එක ගම් වතුරක්, ශ්‍රී ලංකා නිදහස් පස්සේට එක ගම් වතුරක් ආවේ නැහැ. නාය යනකොට MPP එකට එකක්, ශ්‍රී ලංකා එකට එකක්, සමගි ජන බලවේගයට එකක්, පොහොට්ටුවට එකක් කියලා නාය ආවේ නැහැ. නාය එකපාරම ආවා, ඔක්කොගෙම ගෙවල් ගියා. එතන අරයාගේ ගෙදර මෙයාගේ ගෙදර කියලා වෙන් වෙලා නැහැ. මෙතන මාරක එළිය වෙලා තියෙන්නේ. මෙතන ප්‍රජා සංවර්ධන නිලධාරිගේ නිර්දේශය දෙන්න ඕනි කියලා එයා ග්‍රාම සේවක පිටිපස්සෙන් හැම ගෙදරක් ගානෙම යනවා. හැමෝටම ගම් වතුර ආවා. හැමෝටම නායයම් ආවා. හැමෝගෙම ගෙවල් කැඩුනා. හැමෝගෙම පාලම් කැඩුනා, පාරවල් කැඩුනා. හැමෝටම මේක දෙමළද සිංහලද මුස්ලිම්ද බර්ගර්ද කියලා ආවේ නැහැ. මේක මුස්ලිම් මිනිහටත් ආවා, දෙමළ මිනිහටත් ආවා, සිංහල මිනිහටත් ආවා, කතෝලික මිනිහටත් ආවා. මේක හරියට දැන් පත් කරලා තියෙන්නේ MPP කාර්යාලයේ එක්කෙනාගේ නිර්දේශය නැත්තම් මේක දෙන්න බෑ කියලා රුපියල් 25000 දෙන්න බෑ කියලා කතානායකතුමා නිකන් ගිහිල්ලා නිර්දේශ ගන්නවා. මේවා මේ 2.50 වැඩ. මේවා අපේ ආණ්ඩුවලිනුත් කරා. අපේ ආණ්ඩුවලින් කරලා තමයි අපේ ආණ්ඩුව මේ වගේ කෙලව ගත්තේ. ඒ නිසා මේ ආණ්ඩුව ආවේ ඕවා කියලා නෙවෙයි. මේ ආණ්ඩුවෙන් ඕවා බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ පිරිසුදු රටක් හදලා පිරිසුදු විදියට වැඩ කරයි කියලා. ඒකම මම මේ වෙලාවේදී කියන්න ඕනේ මේ ආපදාවලට අමතරව දැන් ලොකු කෙලව ගන්න යන්නේ. මොකද්ද මේ ලංකාවේ වැඩිම හොඳට අහගන්න මේක. ලංකාවේ වැඩිම ලිට්‍රෝ ගෑස් 180ක් පාවිච්චි කරන්නේ ලිට්‍රෝ. නිල් පාට ගෑස් එක. දැන් මේ පළවෙනිදා ඉඳලා ලිට්‍රෝ ගෑස් එක මෙතෙක් කල් කරගෙන ගියේ ඕමාන් රජයේ ඕමාන් ආණ්ඩුවෙන් තමයි මේ ලිට්‍රෝ ගෑස් මේ අද වෙනකම් දෙන්නේ. පළවෙනිදා ඉඳන් මේක කැබිනට් අනුමැතියක් දීලා තියෙනවා. මං හිතන්නේ ජියෝ ගෑස් කියලා ස්විට්සර්ලන්තේ කම්පැනි එකට. ජියෝ ගෑස් කියලා ස්විට්සර්ලන්තේ කම්පැනි එකට දීලා තියෙනවා මේ ගෑස් ගෙන්නන්න. හැබැයි අද වෙනකම් ගෙන්නන්නේ ප්‍රශ්නයක් නැතුව අවුරුදු 10ක් ගෑස් ගෙන්නපෝ මේ ඕමාන් කම්පැනි අයින් කරලා ජියෝ ගෑස් කම්පැනියට දීලා තියෙනවා. හැබැයි මේ ඕමාන් කම්පැනියෙන් ගෙනාපු හැම ගෑස් සිලින්ඩරයක්ම ගෑස් එකක්ම මූද මැද ඉඳලා ප්‍රමිති ආයතනේ චෙක් කරා. ප්‍රමිති ආයතනේ චෙක් කරලා තමයි මුහුද මැද ඉඳලා ගෙනාවේ ගෑස් ටික මං හිතන විදියට ගෙනල්ලා දුන්නේ. හැබැයි දැන් කියනවා මේගොල්ලෝ ගිවිසුම් අත්සන් කරන්නේ නැහැ දැන්. තාම ගිවිසුම් අත්සන් කළා නැහැ. මේගොල්ලෝ කියනවා නැව් 4කින් හරියට නැවක් ඕනේ ලංකාවට දවස් 4කට සැරයක් නැවක් ඕන අපේ රටට. හැබැයි දැන් මේගොල්ලෝ කොන්දේසි මේගොල්ලෝ ටෙන්ඩරේ ආවට පස්සේ මේ සමාගම කියනවලු අපිට චෙක් කරන්න බෑ මුහුද මැදට ගෙනල්ලා ගෙන ප්‍රමිති ආයතනයේ සහතික අවශ්‍ය නැහැ කියලා. ඒ වගේම මේගොල්ලෝ කියනවලු අපිට නැව් 2කින් ගෙනත් දෙන්න අවස්ථාව කියලා. මම අනිවාර්යෙන් කියනවා මේ මාසේ පළවෙනිදා වෙනකොට මේගොල්ලෝ තාම ගිවිසුම් අත්සන් කළා නැහැ. තව මාස 3ක් යනකොට මේ සමාගමට මේක ගියොත් අනිවාර්යෙන්ම ගෑස් හිගයක් ලංකාවේ ලිට්‍රෝ ගෑස් නිල් පාට ගෑස් හිගයක් අනිවාර්යෙන් ඇති වෙනවා. ඒක කාටවත් වළක්වන්න බෑ. මොකද ගිය සැරේ ගෝඨාභය මහත්තයාගේ කාලේ තාණ්ඩුව වැටුනේ ගෑස් ප්‍රශ්නේ සහ විදුලිය ප්‍රශ්නේ. ඒ නිසා ඔයගොල්ලෝ මේ ආණ්ඩුවක් හැටියට වගකීමෙන් කටයුතු කරන්න ඕන. වගකීම් විරහිතව කටයුතු කරන්න ගියොත් මේ ලිට්‍රෝ ගෑස් හිගේ අනිවාර්යෙන් ලබන පෙබරවාරි මාර්තු වෙනකොට රටේ ඇති වෙනවා. මොකද අද පළවෙනිදා අද 18යි දිනේ තාම පළවෙනිදා ටෙන්ඩර් එක තාම මේ අලුත් සමාගම අත්සන් කළා නැහැ. අලුත් සමාගම
ටෙන්ඩර් එක අරගෙන කොන්දේසි දදා ඉන්නවා අස්සම් කරන්නේ නැතුව. ඒ නිසා මේ ප්‍රශ්නේ වුණොත් ලංකාවේ මිනිස්සුන්ට ආයෙත් ගෑස් නැතුව උයන්ට බැරි තත්ත්වයකට පත් වෙනවාමයි. ඒක නිසා මේක වගකීමෙන් කටයුතු කරන්න ඕන. මේ වගේ මේක ආසියාවේ මේ අලුත් සමාගම ආසියාවේ කොහෙවත් ගෑස් බෙදා මේ වෙනකම් බෙදා හැරලා නැති ආයතනයක් බවට පත් වෙලා තිනවා. ඒ ගැන මම මේ වෙලාවේදී මතක් කරන්න ඕන. සම්පදශනායක 2 more minutes. ඒ වගේම මම මේ වෙලාවේදී ඔබ මේ සභාවට කියන්න ඕන මේ දැන් අද බලන්න අද ඩොලර් එක රුපියල් 313යි. අද ඩොලර් එක 313යි. 100 බාර දුන්නේ 305න්. ඕගොල්ලන්ට 100 බාර දෙනකොට 305යි ඩොලර් එක. අද 313යි. හැබැයි ඕගොල්ලන්ට හිටපු තත්ත්වෙන්වත් තාම මේ රජේ තියාගන්න බැරි වුණත් අඩුම වශයෙන් 305වත් තියාගන්න බැරි තත්ත්වයට අද මේ රට වැටලා තිනවා. ඒ වගේම දැන් සමෘද්ධි බැංකු ටිකට මේ ආණ්ඩුව දැන් යනවා සමෘද්ධි බැංකු ටිකට කෙලින්න. ඒවා තියෙන්නේ සමෘද්ධි බැංකුව ඇවිල්ලා ගමේ මිනිසුන්ගේ සල්ලි තියෙන තැන. සමෘද්ධි බැංකු ටික අයින් කරන්න හදනවා එකල එක ප්‍රතිහූගත කරලා වෙනත් ගේමක් දෙන්න යනවා සමෘද්ධි බැංකුව වලට. ඒවට අත තියන්න යන්න එපා. ඒවා මේ රටේ ඉන්න අහිංසක ජනතාවගේ සල්ලි. ඒ සල්ලි වලින් තමයි සමෘද්ධි බැංකුව හරහා දිවිනමක බැංකු කරගෙන යන්නේ. ඒ වගේම මම මේ වෙලාවේදී කියන්න ඕන ඕගොල්ලෝ ශ්‍රී ලංකා ඩේ එක කියලා එකක් පටන් ගත්තා. ඒක කරගෙන යන්න බැරි වුණා මේ ආපදාවත් එක්ක. ඒ වගේම දැන් මේ වෙලාවේ බලන්න මේ වාහනවල නම්බර් ප්ලේට් එකක් දී ගන්න බැරි ආණ්ඩුවන්නේ මේ ආණ්ඩුව. මාස 6යි වාහන ගෙනලා තාම නම්බර් ප්ලේට් එකක් දෙන්න බෑ. නම්බර් ප්ලේට් එක දුන්නේ ඒ සමාගමෙන් අයින් කරලා තියෙනවා නම්බර් ප්ලේට් දීපු එක. හරි එක්කමන්නේ නැහැ. කවුරු හරි ඔයගොල්ලන්ට හරියන්නේ නැති කට්ටියක් ඉන්නවනම් අයින් කරන්න. අයින් කරලා ඉවර වෙලා අලුත් කට්ටියකට දෙන්න. හැබැයි ඒක ඉක්මන් කරන්න. ඒක මිනිස්සු දැන් බලාගෙන ඉන්නවා. තාම වාහන ගෙනල්ලා වාහන ලක්ෂ ගාණක් මේ රටේ විකුණලා ඉවරයි. ජපානයේ වාහනේ හදලා ගෙනල්ලා මෙහෙ විකුණලා ඔයගොල්ලෝ ටැක්ස් එකක් තරන් ඉවරයි. තාම ආණ්ඩුවට නම්බර් ප්ලේට් එකක් දී ගන්න බෑ. නම්බර් ප්ලේට් නැතුව ගොඩක් අය බලාගෙන ඉන්නවා. ඊළඟට මේ ඊළඟ එක දැන් 100ට 3ක් ගන්නවා කතානායකතුමා වාහන වලින් මාස 3ක් ගියොත් ටැක්ස් එක. දැන් මොකද කතානායකතුමා මේ ව්‍යසනය ASCII වාහන ගන්නේ? වාහන ගන්න පුළුවන්ද මිනිස්සුන්ට මේ ව්‍යසනයක් වෙලා? දැන් සේල් වල වාහන තියෙනවා. මේගොල්ලෝ ටැක්ස් එක ගන්නවා 100ට 3ක් මාස 3න් 3ට. ඒක ඉතාමත්ම අසාධාරණයක්. එහෙම වුණා ලංකාවේ වාහන විකුණන්න බැරි තත්ත්වයක් පත් වෙලා තියෙනවා. ඒගොල්ලන්ට සහනයක් දෙන්න ඕන. මාස 6කටවත් අඩුම වශයෙන් සැරයක් මේ 100ට 3 ටැක්ස් එක අයින් කළා. මාස 6කින්වත් ටැක්ස් ගන්න විදියට ඒකක් හදලා දෙන්න කියන එක මේ ආණ්ඩුවට අපි මේ වෙලාවේ කියන්න ඕන. ඒ වගේම විදුලි බල මණ්ඩලය ප්‍රතිහූගත කරා. විදුලි බල මණ්ඩලයේ සේවවලට වන්දි දීලා අයින් වෙන්න කිව්වා. අද වෙනතුරු විදුලි බල මණ්ඩලය දැන් 12 වෙනි මාසේ අයින් වෙන්න කියපු මිනිස්සු දැන් අයින් වෙන්න බලාගෙන ඉන්නවා. දැන් අයින් වෙන්න බලාගෙන ඉන්නවට කියනවලු අවුරුද්දක් විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට කල් දෙනවලු තව අවුරුද්දක්. දැන් මේ මිනිස්සු විදේශ රටවල් වලට යන්න ආණ්ඩුවේ ගෙනාපු ප්‍රතිපත්තියට එකඟ වෙලා ආණ්ඩුව ගෙනාපු තීන්දුවට කැමති වෙලා වන්දි අරන් අයින් වෙන්න ඉන්න මිනිස්සු ඒ මිනිස්සු විදේශ රටවල් වලට යන්න ඒ වගේ දේවල් වලට සූදානම් වෙලා ඉන්න මිනිස්සුන්ට කියනවලු තව අවුරුද්දක් මේක පස්සට දානවා කියලා. මේ වගේ වැඩ තමයි මේ ආණ්ඩුවේ තියෙන්නේ. ඒ වගේම මේ පදවිය රෝහලේ යන්ත්‍ර තඹුත්තේකමට ගලවගෙන එනවා. පදවිය කියන්නේ දුෂ්කර පළාතක දුෂ්කර මිනිස්සු ජීවත් වෙන තැන. ඒ තැනට අවශ්‍ය දේවල් තඹුත්තේකමට ඕන නම් තඹුත්තේකමට අලුතෙන් ගෙනියන්න කියන්නේ. පදවිය කියන්නේ තඹුත්තේකමට කිලෝමීටර් 150ක් විතර ඈත පිටිතර තියෙන රෝහලක් අනුරාධපුර දිස්ත්‍රික්කේ. ඒ වගේම තමයි මේ රටේ හැම දෙයක්ම බලනකොට විදුලි බල මණ්ඩලයේ සේවකුන්ගේ වාහන නම්බර් ප්‍රශ්න ගොඩාක් ප්‍රශ්න තියෙනවා කතානායකතුමා. මේ ආපදාවත් එක්ක වෙච්ච හානිය කියලා නිම කරන්න බෑ. පිටස්තර මිනිස්සු උදව් කළා අපිට සහයෝගය දුන්නා. හැම පළාතකින්ම ආවා. රාජ්‍ය නිලධාරීන් මහන්සි වුණා. රාජ්‍ය නිලධාරීන් අපිට දායකත්වය දුන්නා. ගෙනාපු බඩු තාමත් දිසාපති කාර්යාලවල තියෙනවා. ඒ බඩු තාමත් බෙදා ගන්න බැරි තත්ත්වෙට තියෙනවා. ආණ්ඩුවේ බඩු නෙවෙයි තාමත් කන්නේ. දැන් මාසයක් කට කිට්ටු වෙන්න එනවා පිටස්තර මිනිස්සු ස්වේච්ඡා සංවිධාන වලින් ගෙනත් දීපු බඩු තමයි තාමත් මිනිස්සුන්ට අනුභව ආහාර වලට දෙන්න ඒ ඒජී ඔෆිස් වල දිසාපති කාර්යාලවල තියෙන්නේ. ඒක පිළිගන්න ඕන ආණ්ඩුව. මේ ආණ්ඩුවට තාම මුදල් වේදම් කරගන්න බැරි වුණා. තාම රුපියල් 25000 මුදල තාම හරියට දී ගන්න බැරි වුණා. 100ට 50ක් තාම දීලා නැහැ රුපියල් 25000. ඒ වගේ තවත් ගොඩාක් දේවල් තියෙනවා. හැබැයි මේවා